අද අපි ආවේ නිල්දිය පොකුණ බලන්න. රජතුමා විසුවරත් සමග ස්නානය කළා යයි ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ ගමන ගොඩාක් දුෂ්කරයි. අපි ගිහින් බලමු. මේ ඉන්නේ අපේ ගයිඩ් මෙත්තානන්ද මාමා. ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා. කියන්නකෝ මාමේ මේ ගැන විස්තර. මේ නිල්දිය පොකුණ සොයාගෙන දැනට වසර 23ක් වෙන අපේ ගයිඩ්ලා 19 දෙනෙක් ඉන්නවා. අපි ඔයාලට හෙල්මට් එකක් දෙන, ෆොටෝ ගන්න, ෆ්ලෑෂ් ලයිට් එකක් දෙන, හෙඩි ටෝච් එකක් දෙනවා. මේ තමයි රාවණාල රක්ෂිතය. අපි ටිකට් ගත්ත තැන ඉඳලා මෙතනට මීටර් 500ක් තියෙනවා. මෙතන ඉඳලා පොකුණ ළඟට මීටර් 800ක් තියෙනවා. අපි ගිහින් බලමු. මේ උම ගතුල ගොඩාක් කලවරේ අපිට රට පේන කලුවට වඩා කටම කලවරේ. අමාරු වුණාට මෙතන ජීවිත අවදානමක් නැහැ. මෙතන හුස්ම ගන්න අමාරු නැහැ. පිරිසිදු වත තියෙන්නේ. මේ බලන්නකෝ අවුරුදු දහස් ගානක ඉඳලා මේ ගල වර්ධනය වෙලා තියෙන විදිය. මේ ගල්වල තියෙන්නේ මිරන්. මේ ගමන ගොඩාක් අමාරුයි. කකුල් හතන අපු තැනුත් තිබුණා. මේ තමයි අපි බලන්න අපු නිල්දිය පොකුණ. මේ වතුර ගොඩක්ම පිරිසිදුයි. මේ පොකුණේ වතුර ගොඩක්ම පිරිසිදු නිසා කිසිම පැහැයක් නැහැ. ඒ නිසා තමයි අපිට නිල් පාටට මේ පොකුණ පෙන්නේ.